Di ba ang video na ඔබ මේ පිවිසෙන්නේ මේ පුණ්‍ය භූමිය දස වසරක් මේ යුද්ධ ක්‍රීඩා සමාජය අතින් ශුද්ධ වූ භූමියක්. ස්වාමීන් වහන්සේලා දිනපතා වැඩම කරමින් ආගමික වතාවත් සිදු කරමින් ආරම්භ කර දෙන මේ මාහෙහි පින්කම මාස 7ක අධික මහන්සියකින් පසු සිදු වූ මහා ප්‍රාතිහාර්යයක්. මේ සියල්ල හැදුවේ ඔබට. යූත් ගිල්ඩ් අපි කොතරම් මහන්සි වුවත් මේ පෙළ ගැසී පාර දිගට කිලෝමීටර් ගණන් ඔබ ඉතාම අපහසුයෙන් වුවත් මේ කුටියට අවතීර්ණ වී බලන අවස්ථාවේදී අර කියපු විඩාව මහන්සිය මේ යූත් ගිල්ඩ් තරුණයින්ගේ සංසිඳන බව නොඅනුමානයි. ඉතින් මේ රටේ ප්‍රදේශයේ නම් දෙසින් පැමිණෙන ඔබ නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මේ කිරිදැල කියලා මිල්ලතේ යූත් ගිල්ඩ් ක්‍රීඩා සමාජය. මෙවර අපේ තේමාව වුණේ බුද්ධත්වයට ප්‍රථම දුෂ්කර ක්‍රියාව තමයි මේ වසරේ අපේ තේමාව. මේ අලංකාර කලා නිර්මාණය මේ මහා ගල් පර්වතයක් ඒ දෙපස එක් පසකින් බුද්ධත්වයට ප්‍රථම දුෂ්කර ක්‍රියා කරන ප්‍රතිමාවක්. ඉන්පසු බුද්ධත්වයේ ලැබුවායින් පසුව බුදුන් වහන්සේ සමාධි සුවයෙන් ගත කරන ප්‍රතිමාව. මේ සියලු කලා නිර්මාණ සිදු කළේ මේ ප්‍රදීප් කුමාර ඇතුළු මේ තරුස එවැගේම මේ යූත් ගිල්ඩ් ක්‍රීඩා සමාජයේ මේ අපේම තරුණයින් විසින්. ඉතින් ඊටම දීර්ඝ කාලයක මහන්සියක ප්‍රතිඵලයක් තමයි මේ ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ
නිහඬව නිසසලව ඔබ බලන්න. ඔබ ඔය බලන්න. පහළ මහලේ සිට ඔබ ඔය පහත මාලේ සිට නරඹන්නේ ඒ නරඹ අවසානයේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්න. ඔබට දකින්න ලැබෙන වම්පස පියගැට පෙළි ඔබට පුළුවන් ඉහත මාලේ දක්වා ගමන් කරන්න. මේ විශේෂ පීඨිකාව තුළට සැපමිනියයින් පසුව තමයි මේ කෝඩු රාජා පැහැදිලිව නිරීක්ෂණය වන්නේ. උසින් අඩි 57යි. ඔබ පෙරලද පලංචි ගලවා එම උස ප්‍රකාශ කරන්න උන්ට අමතක වුණා. ඔබ අතර තිබෙන මේ පලංචි පිළිබඳ පෙදරේරු කර්මාන්තය පිළිබඳ හසල දැනුමක් ඇති අය ඉන්නවා. පලංචි 5ක් දාලා අඩි 40යි කියන්න බෑ. මොකද පලංචි 5 අඩි 30යි. එතකොට ඔබ හිතා ගන්න අඩි 57ක් උසට පලංචි කොපමණ දාන්නේ නැද්ද? මේ යෝගිල් දරුවෝ මොන අවදානමක් ගන්නේද? 57 වෙනි අඩියේ කැටයන්ති කලවන්නේ. අනේ ඒකයි අපිට ඔබ සුවිශේෂී වන්නේ මේ ස්ථානයට පැමිණිලා මෙච්චර අවදානම් සහගතව මෙච්චර ගරුසරුව මේ බුදුන් වහන්සේගේ තිමන් මුල වෙනුවෙන් ඉදි කළ දර්ශනීය